ඔයාට මොකද හිතෙන්නේ? සමහරු බෝගස් වලින් රැස් විහිදෙනවා වගේ නොයේ ખાස්කම් බලන්න ආසයි, පේන කීම ආවේශ වීම වගේ අදෘශ්‍යමාන දේවල් හොයාගෙන මිනිස්සු යනවා. මේන් සිද්ධ වෙන්නේ ධර්මයේ හොයාගෙන යාමක්ද? ખાස්කම් හොයාගෙන යන කෙනා තුළ පැහැදීමක් නැහැ, කුතුහලය ඇති කරන දේවල්ම මංගල කියලා හිතනවා, සිල්වත් නැහැ. මෙයාට කියන්නේ උපාසක චණ්ඩාලයා කියලා. විහාරයට මල් වට්ටිය ගෙනියන්නේ නැහැ, ඒ දේවාලයට පූජා වට්ටිය ගෙනියනවා, අනුන්ට වින කරනවා, පොල් ගහනවා, සාප කරනවා. උපාසක චණ්ඩාලයාට ධර්මය ගැන වැටහීමක් නැහැ. ඔව් ඒක ඇත්ත. සමහරු කරන තරම පස්පවුමයි කරන්නේ. යහපත් දේ කළාම යහපත් ප්‍රතිඵල ලැබෙනවා, අයහපත් දේ කරාම අයහපත් ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා අපි යහපත් දේ කරලා යහපත් ප්‍රතිඵල ලබන්න ඕන කියන ධර්මයේ හාස්කම් වලින් තේරුම් ගන්න බෑ. මට තව ප්‍රශ්නයක් තියෙනවා. ඔය හාස්කම් කියන දේවල් ඇත්තටම නැද්ද? නැත්නම් ඒවා සම්පූර්ණයෙන්ම බොරු දේවල්ද? මේ ගැන ඔබගේ අදහස් දැනගන්න මම ගොඩක් කැමතියි. හාස්කම් බොරුයි කියලා කියන්න බෑ. මේ ලෝකේ අපේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවන දේවල් තියෙනවා. 이르දි ප්‍රාතිහාර්ය ගැන ඕන තරම් ත්‍රිපිටකයේ තියෙනවා. එතකොට බෝධි පූජා වගේ දේවල් වලින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒක හරියට මනස සංසුන් කරගෙන බුදුන් වහන්සේගේ ගුණ සිහි කරන ක්‍රමයක්. එකෙන් අපිට ලොකු මානසික සහනයක් ලැබෙනවා. අනිවාර්යයෙන්ම ඔබ හරි. යම් මුලක වැඩ සිට ශාස්ත්‍රඥ වහන්සේ මරු පෙරදුවේද ඒ මූලයේ මම වන්දනා කරමින් යන බෝධින් වහන්සේට වන්දනා කරනවා. ඒ පින දෙවියන්ටත් අනුමෝදන් කරනවා. එතනදී මානසිකව ඇතිවන සහනය ඊටාම වටිනවා. බෝධියෙන් අමුතු හාස්කමක් බලාපොරොත්තු වෙනවා නම් උපාසක චණ්ඩාලෙක්. ඒක හරි පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන්න පුළුවන්. ඒක එහෙම නෙවෙයි කියන්න බෑ. උපාසක චණ්ඩාල නොවි මෙලවත් පරලොවත් යහපත උදා කරගනිත්වා. සාදු 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 සාදු